හිත රිද්ද ගන්න නැතුව රස්සාව කරන්නේ කොහොමද? ගොඩක් අය රස්සාවක් කරනකොට කරන වැරදි දෙයක් තමයි රස්සාව කරන්න ගිහිල්ලා හිත රිද්දගෙන ගෙදර යන එක. මේක වෙන්නේ තමන්ගේ උපරිමයෙන්ම රස්සාව කරන්න ගියාම තමයි ඒක මම දන්නවා. හැබැයි හැම වෙලාවෙම තමන්ගේ රස්සාවේදී අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔයාට හිත රිද්ද ගන්න නැතුව ඔයාගේ සතුට සහ මානසික නිදහස තියාගෙන රස්සාව කරන්න ඕන නම් මම ඔයාට වැදගත් කාරණාවක් කියලා දෙන්නම්. ඒක තමයි 8 to 5 rule එක. ඔයාගේ ජොබ් එකේදී හම්බෙන හැම යාළුවෙක්ම උදේ ඔන් වෙච්ච වෙලාවේදී යාළුවෙක් විදිහට සැලකන්නත් ඔයා ඕෆ් වෙච්ච වෙලාවේදී ඔෆිස් එකේ යාළුවෙක් ඔෆිස් එකේ තියලා යන්නත් පුරුදු වෙන්න. මොකද ඔෆිස් එකේ තියෙන ප්‍රශ්න ඔෆිස් එකේ තියලා යනවා වගේම තමයි ඔෆිස් එකේ යාළුවෝ ඔෆිස් එකේ තියලා යන පුරුදු වෙන්න. එතන වාසිය තමයි ඔයාගේ හොඳ යාළුවෙක් ඔෆිස් එකේ ඉන්නවා නම් ඒ කෙනා හැම වෙලාවෙම ඔයත් එක්ක ඉන්නවා. ඒක ඔයාලට තේරෙනවා. ඒක ඉන් ඇන්ඩ් අවුට්ස් හැම වෙලාවෙම තේරෙනවා. හැබැයි ඔයාගේ ඔෆිස් එකේ ඉන්න ටොක්සික් අයත් එක්ක ඩීල් කරනකොට ඔයාට ලේසි වෙනවා. ඔයා 8-5 රූල් එක ඩීල් කරාට පස්සේ ඔෆ් වුණාට පස්සේ ඔයාගේ ප්‍රශ්න ඔෆිස් එකේ තියලා යන එකෙන් ඔයාට නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට ගැළපෙන ඉමෝෂනල් බවුන්ඩරිස් ඔයාට හදාගන්නත් ඒ ස්පේස් එක ඇති වෙනවා. මොකද හැම වෙලාවෙම මතක තියාගන්න රස්සාවක් කියලා කියන්නේ වගේ ජීවිතෙම වෙන්නේ නැහැ. එහෙම ජීවිතෙම වෙනවනම් ඒක ඒ වගේ රස්සාවකට ඔයා වගේ ජීවිතේ කැප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාට ජීවිත කාලෙම තියෙන වැදගත්ම දේ වෙන්නේ ඔයාගේ හීන හැබෑ කරගන්න එක මිසක රස්සාවක් අස්සේ ඉඳන් අනුන්ගේ හීන හැබෑ කරන්න මහන්සි වෙන එක නෙමෙයි. ඒක මතක තියාගන්න. හීන වෙලා හිටපන්.